ඔන්න යාළුවනේ සුපුරුදු විදිහට අදත් අපි DK Business Academy පුංචි ව්‍යාපාර අදහසක් එක්ක හමුවට ආවේ. ඇත්තට ඔය අහලා තියෙනවද සාමාන්‍ය ලෝකේ පටන් ගන්න අලුත් ව්‍යාපාර වර්ෂ 5ක් වෙන සුළු කාලයක් තුළ 95ක් කඩා වැටෙනවා කියලා. ඇත්තට ඔබ මොහොතක් හිතලා බැලුවද ඇයි එහෙම වෙන්න හේතුව කියලා. ඔබ සාමාන්‍යයෙන් දන්නවනේ අපි ලංකාවේ වගේ රටක අලුත් ව්‍යාපාරේ මහතුරු ව්‍යාපාර පටන් අරගෙන යනවා. නමුත් ඇත්තටම ඔය කිනුම් කරන පිළිවෙල නැත්තම් ඒක accounts කරන්න ඕන කියලා කිසිම අදහසක් නැහැ. ඒ ව්‍යාපාර කරගෙන ගිහිල්ලා ඇත්තටම මොකක් කර හදිසියක් කියලා හිතනවා බැංක ලෝන් එකක් ගන්න නැත්තම් අන ටැක්ස් එකෙන් පණිවිඩ දාන්නේ. ඔන්නෝම කියලා හිතලා තමයි මොකක් හරි කවුරු හරි කෙනෙක් ගිහිල්ලා මොකක් හරි ටිකක් එහෙම්මින් කරලි වෙලා ඇත්තට එතනදී ඒ ඌගේ අර ව්‍යාපාරික අරමුණුවෙන් ගණන් හදන්නේ. අපි දන්නවා ව්යාපාරික අරමුණුවෙන් ගණන් හදනවා accounts කරනවා කියලා කියන්නේ ඇත්තටම සත්‍ය තොරතුරු මෙතන හරියට දාලා ඇත්තටම මේක ලාභයට හදාගන්න එකනේ. එහෙම කළා එතන මේ accounts කරනවා කියන්නේ ටැක්ස් ගෙවනවා කියන කාරණේ නෙවෙයි. accounts හදනවා කියන්නේ අපේ business tool එකක් නේ. ඇත්තටම අපි ඉන්නේ කොතනද කියන එක හරිය අදහසක් ගන්න නෙවෙයි ගණන් හදන්නේ. එහෙම හදලා ඉවර වෙලා ව්‍යාපාර පරිಸ್ಥಿತಿ උන කරගන්නේ. නමුත් ඇත්තටම ලංකාවේ මම දන්න බොහෝ ව්‍යාපාරයේ මහත්තුරු ආධුනික ව්‍යාපාරයේ මහත්තුරු මම දැකලා තියෙනවා කවදාවත් ඒ වගේ නැඹුරුවක් නැහැ. නමුත් ඇත්තටම අපි ව්‍යාපාරය කරන්න ඕන කාරණේ විශේෂ කරන කාරණේ තමයි අපි ව්‍යාපාරي grow කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ ව්‍යාපාරය වෙනුවෙන් අපි නැවත ආයෝජනය කරන්න ඕනේ. ආයෝජනය කරලා අපේ working capital එක අපේ assets වැඩි කරගන්න. ප්‍රධාන වශයෙන් අපි හිතමුකෝ ඇත්තටම අපි ව්‍යාපාරයට අපි ව්‍යාපාරික ස්ථානයට ව්‍යාපාරයේ ගොඩනැගිල්ල මේ කුලී පදන මතින්න කියලා අපි try කරන්න ඕනේ. ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ? මගේ ව්‍යාපාරික ස්ථානය කතා කරනවා. අපි වාහන අපිටම අපි අවශ්‍ය vehicles හය කරලා නම් ගන්න. අපි දැනගන්න ඕනේ. හය කරන්නේ අපි මගේ වාහනයක් ගන්න ඕන. අන්න ඒ වගේ අදහද කියලා ඒ වගේ assets මේකට වැඩි කරගෙන අපි දැනගන්න ඕනේ මේකේ strength එක වැඩි කරගන්න. අන්න ඒක තමයි අපි කලිය යුත්තේ ව්‍යාපාරය දියුණු කරන්න. අනික තමයි මේ විශේෂයෙන් අපි මම කියන්නේ ලාභය හඳුනා ගැනීම වැදගත්. අපි දැන් ඇත්තට ව්‍යාපාරක ලාභය කියලා අපි හිතාගෙන ඉන්න ලාභය ඇත්තටම ලාභය නෙවෙයි. අපි දන්නවා හරියට ඒක පළපුරුදු accountant කෙනෙක් ලවා මේකේ ලාභය ගණනය කරගන්න ඕන කලින්ම. මුලින්ම කරන්න ලාභය හරියට ගණනය කරගෙන අන්න ඒ ලාභයෙන් අපි කොටසක් අනිවාර්ය ව්‍යාපාරික ආයෝජන. හිතන්න සමාන අවස්ථාවල හිතන්නකෝ මේ ව්‍යාපාරිකේ නොහිතන අඩු ලාභයක් තියෙන කියලා. නමුත් අපි සැලකිලිමත් වෙන්න අන්නේ අඩු ඒ තියෙන ලාභය මත ප්ලේ කරලා ඒකම ප්ලේ කරලා ඒක ලාභ කොටසෙන් තමයි අපි වියදම මෙව කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ලාභයේ ඉක්මවයි තමයි කැපිටල් එකකින් එහෙම නැත්නම් වෙනත් මුදල් වැය කළා තමන්ගේ වියදම කළොත් අනිවාර්යෙන් ව්‍යාපාරය ග්‍රෝ කරගන්න අමාරුයි. අන්න එහෙම අවස්ථාවක ඒ ව්‍යාපාරික ඒ විදිහටම හිවොත් තමයි අපි ඇත්තටම මම හිතන අර මුලින් කිව්වා වගේ 95 කැටගරියට. ඉතින් මම අද මේ පොඩි අදහසක් තමයි මම අත් ෂෙයා කරගත්තේ. අන්න එතකොට ඇත්තටම අපි කරන්න ඕනේ මොකද්ද? හරි පළපුරුදු accountant කෙනෙක් ලවා ඔබේ ව්‍යාපාරේ ලාභය හරියට ගණනය කළා. ඒ ලාභය ඉක්මවා නොවන විදිහට අඩු ගන්න පුළුවන් තරම් 25ක් හරි ගමන් නැහැ මේක ආයෝජනය කරලා තමයි ස්ට්‍රෙන්ත් එක වැඩි කරගෙන ව්‍යාපාරය දියුණු කරගන්න කියන මතක් කිරීම තමයි කරන්නේ. මේ වගේ අපි තවත් පුංචි අදහසකින් අපි ඉස්සරහම ඉතින් මම ඔයාලට කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ මගේ channel එක subscribe කරලා bell button එකේ බුත් අපිට පුළුවන් මේ වගේ තවත් අදහසක් ඉස්සරහදී බලා ගන්න. ජය වේවා.